ආදරබර අම්මා පොළවේ හැපි ඒ වගේ කඳුළු සලනවා. ජල රකුසා කළ විපැත්ති කියලා අපට නිම කරන්නට බෑ. බලන හැම තැනම මල කඳවල් දිස් වෙනවා. හරියට හීනයක් දැක්ක වගේ. පුංචි දරුවෝ ඇඟිල්ල උරමින් මරණයටපත් වෙලා, වැඩිහිටියන් උන්නු තැන්වලම මරණයටපත් වෙලා. මහා පවක් කරලා පෙර ආත්මයක තම එක්වී සිය පනිසං දුන්නවත්ද සුනාමි රැල්ලක් ලං වී. දැන් කන්නට නැත බොන්නට දිය බිඳක්ද නැතිවන්නේ. ඉන්නට වැටිලා තිබුගේ ජල රකුසා බිලිගන්නේ. කොයි කාටත් අටලෝ දම පල දෙන බව සිතනු ඕන. සුනාමියෙන් අසරණ වූවන් හට සලකන්න ඕන. දන්සාලාවල් වාගේ අනාථ කඳ උරු හැදුවා. රටෙන් ඉන්න හැම දෙනාම සහනාධාරය බෙදුවා. හැකි හැම පමණට ඇඳුම්ද බෙහෙත් හේත් ගෙනත් දෙන්න. ඇති උන දුක තරමක් හැක හැමතම බෙදාගන්න. අප සියලු දෙනාම පෙර ආත්මයක එකට එක් වී මහා පවක් කළා. ඒ නිසා තමයි මේ සුනාමි රැල්ලක් ඇවිත් මේ වගේ විනාශයක් වුණේ. දැන් කන්නට නෑ, බොන්නට දිය බිඳක් නෑ. වැටිලා ඉන්න තිබුණු ගෙය ජල රකුසා විනාශ කළා. කොයි කාටත් ලාභ අලාභ, නිന്ദා ප්‍රශංසාව, සැප දුක යන, යස ආයස යන අටලෝ දහම පළ දෙනවා. ඒ නිසා අපි සුනාමියෙන් අසරණ වූවන්ට සලකන්ට ඕන. දන්ශාලාවල් වගේ අනාථ කඳවුරු හදලා රටේ ඉන්න සෑම දෙනාම සහනාධාරය බෙදනවා. හැකි හැම දිනාම බෙහෙත් හේත් ඇඳුම් පැළඳුම් ගෙනත් දී සියලු දෙනාගේම දුක හැකි පමණින් බෙදාගත්තා. හැම රටින්ම ගුවනින් විත් සහනාධාරය බෙදුවා. අනාථ වූ අය හට හොඳ සුවසහනය සැලැස්සුවා. හැම රටින්ම කණ්ඩායම් ඇවිදින් මල කුණු සොයන්න උදව් දුන්න. හැම රටින්ම ඕනෑයන් ගැන කියන්න. ඔයන් අතරෙදි තෙල්වත් පෙදි දුම්රිය අනතුරක් වෙනවා. සුනාමියෙන් සිදු විපත නොසඟව සැමටම කියනවා. හැම රටින්ම ගුවනින් ඇවිත් සහනාධාර බෙදුවා. අනාථ වූවන්ට හොඳ සුවසහනයක් සැලැස්සුවා. ඒ අතරෙදී තෙල්වත්ත යන ගමේදී දුර්මිය අනතුරක් වෙනවා. ඒ ගැන මම මෙසේ පවසන්නම්. සියලු දෙනම නොයෙක් පැතුම් පොදි බැඳගෙන යන අතරේ තෙල්වත්තට දුම්රිය ලං වුණා. ඉතින් හිින් සැරේ නිකමටමින් බැලුවා මුහුදේ ශබ්දය වෙනස් වෙලා. නෙත් නදහනු බැරි වියන් අඩි ගානක් එයි මුහුද ගලා. දුම්රියේ යන සියලු දෙනාම නොයෙක් පැතුම් හදවතේ පොදි බැඳගෙන ගමන් යන අතරේ තෙල්වත්තට දුම්රිය හිමින් සැරේ ලං වුණා. නිකමට වගේ මුහුදේ ශබ්දය අමුතු නිසා පොඩියක් බැලුව වටපිට නෙත් දෙක අදහ ගන්න බැරි තරම් අඩි ගානක් උස රැල්ලක් මුහුද පැත්තෙන් දුම්රිය පැත්තට ගලාගෙන එනවා. පළවෙනි රැළ ඇවිත් ඉතින් ජනේලෙ ළඟටම වැදිලා. නැවත ගියේ මහ සමුදුර කිරිවන් සුදු වැල්ල සොයා. ඒ රළ පහරට බය වී බස්වල සිටි සියලු දෙනා බේරීමට සිතා එයින් දුම්
රැලිනේ විකියා සුළු මොහොතක් ගත උනේ මහරුදු රළ කුයි ආවේ දුම්රියේ අංගන ගානක් අරගෙන රැළ පිට වූයේ දුම්රියේ ආතියලු පිරිස රුදු රළ පහරෙන් මැරුණා පන බේරා ගත් අය ඒකෙන් අද නොමරී මැරුණා පළවෙන රැළ ඇවිත් ජනේලෙ ළඟටම වැදිලා නැවතත් මුහුද දෙසට යනවා ඒ රළ පාරට බය වී බස්වල ආ සියලු දෙනාත් ගමේ සියලු දෙනාත් පන්සල් වෙතත් දුම්රිය වෙතත් පියමනිනවා සමහරු ජීවිතය බේර ගන්න පුල් ගස් වලට නැගලා පමණක් අය පන්සල වෙත ඇදිලා බස්වල සහ ගමේ අය දුම්රිය වෙත ඇදුනේ රළ පාර ආවත් දුම්රියට කිසිම හානියක් නොවේවි කියා සුළු මොහොතක් ගත වුණා එක පාරටම මහරුදු රළ පාරක් ඇවිත් දුම්රියේ අංගන ගානක් අරගෙන නැවතත් රළ පිට වුණා ඒ රළ පාර නිසා දුම්රියේ සියලුම දෙනා මරණයටපත් වුණා පන බේරාගත් අයත් හදවතින් නොමරී මැරෙනවා එය මෙසේ විස්තර කරන්නම් එක පවුලේ 4 දෙනා එකම ලෙසට මිය ඇදිලා පමණක් එම පවුල් වලින් එක් කෙනෙකුන් ඉතුරු වෙලා දෙමාපියන් නැත අනාථ ළමයින් නැත හුඟාරියක් මේ වැනි දේ සිද්ධ වෙන්නේ පෙර භවයක කරපු පවක් අම්මා සහ දරුවෝ සමග තාත්තා දුම්රියේ යනවා යන අතරෙදි රුදු රළ පහරින් බිරිඳව මරු දකින්නවා පුංචි පුතා කොයි ලෝකෙද කියලා නෑ තව දන්නේ අන්න එදා පියතුමා මේ ලෙසටයි කඳු ලැලි බොන්නේ එකම පවුලේ 4 දෙනාම එකම ලෙසට මිය ඇදිලා පමණක් පවුල් වලින් එක්කෙනෙකුන් ඉතුරු වෙලා දෙමාපියන් නැති අනාථ ළමයි දහස් ගාණක් ඉන්නවා මේ වැනි දේ සිද්ධ වෙන්නේ පෙර ආත්මවල කරපු පවකින්ද නැත්තම් කර්මයකින්ද අන්න අම්මා සමග පියතුමා දුම්රියේ යන අවස්ථාවේ රුදු රළ පහරින් බිරිඳ සමග දරුවන් මරණයටපත් වෙනවා ඒ පියතුමාව දුක ඉවස ගන්න බැරුව මෙන්න මේ වගේ කඳුළු සලනවා දැන් මට මොන විදියකවත් සැනසීමක් නැත්තේ ඉවසන්නට බෑ හදවත කුමක්ද කළ යුත්තේ දුම්රියේ නැගලා ආවේ සෑම දෙන තුටු වීලා නැසිතුවේ සීනෙන්වත් මුහුද ඒ ගලලා පුංචි පුතා අම්මා සමග කොයිබට පා ඌයේ පිහිනා සෙව්වත් ජලයේ නෑ මට හමු ඌයේ රුදු රළ ගියේ දුම්රිය පෙරලාගෙන දුර ගලලා පිටි උදවිය ඒ ඇතුලේ ඉරවි මිය ඇදිලා නැවත ගියා රළ මුහුදට දැන් නැහැ කිසි සද්දේ රළ පාරට මුහුදේ මල කුණු තැන තැන පැද්දේ කුකුලේ සිටි නිදාන පුදු බිරිඳට ලං වීලා දෙදෙනාම ගිය ජල පාරට ජලයේ සැඟවීලා පැන ජලයට පීනා සෙව්වත් නැත හමුයේ පුංචි පුතේ කියන්න ඔබ කොයිබද සැඟවූයේ පියතුමා අඬනවා දැන් මට කිසිම සනසීමක් නෑ හදවත ඉවසන්නට බෑ දුම්රියේ නැගලා සතුටෙන් ආවේ සිහිනකින්වත් සිතුවේ නෑ මුහුද ගලාවි කියලා
අම්මා සමඟ පුංචි පුතා කොයිබටද පාවුනේ මම ජලයේ බැහැලා කිමිදි පීනා සෙව්වත් මට හමුුනේ නෑ. රුදු සුනාමි රැල්ලට දුම්රියේ සිටි සියලු දෙනාම මරණයට පත් වුණා. මගේ බිරිඳ සමඟ පුතා කොයිබද සැඟවුනේ මේ වගේ පියතුමාව කඳුළු සලනවා. යන්තම් පෙනුනා පුතාව ගස් අත්පක එල්ලීලා බිරිඳන් ඉන්නවා දුටුවා ජලය සමඟ පොර බදලා පුංචි පුතා අත උස්සන් බේරගන්න කෑ ගහනවා. ටිකක් දුරින් බිරිඳන් ඉඳන් මරලා තෝනි හඬ නගනවා. බිරිඳද බේරාගන්නේ පුතාද ගලවා ගන්නේ. මගේ හදවත දුක් වෙනවා මම මොනවද කරලන්නේ. බැලුවා ගිහින් බිරිඳ ඕන පළමුවෙන්ම බේරගන්න. එනමුත් නැහැ ඇය පෙනුනේ ගියාය පාවෙලා යන්න. පුතාව හරි බේරගන්න මම බැලුවේ දෙවනි පාර. පුතාව දුටුවෙත් නෑ මම හෙව්වා හැම තැනක් නෑර. කොහොමද හිත හදාගන්නේ පෙනි පෙනි පවුලම මැරුණා. මම පෙර කළ පවක් නිසා අද මරණෙන් අත් මිදුණා. අන්න යන්තම් පෙනුණා පුතාව ගස් අත්තක එල්ලිලා කෑමොර දෙනවා බේරගන්න. බිරිඳත් ඒ වගේම ජලයේ මරුවා සමඟ පොරබදමින් බේරගන්න කියා කෑමොර තලනවා. බැලුවා පළමුවෙන්ම බිරිඳ බේරගන්න බලන විට ඇය ජලපාරට ගසාගෙන ගිහින් දෙවනි පාර බැලුවා පුතාව හරි බේරගන්න. ඔහුත් ඇස් පනාපිට පෙනි පෙනි ජලපාරට ගසාගෙන ජලයේ සැඟවුණා. බිරිඳ සහ පුතාව පෙනි පෙනි මරණයට පත් වුණා. මම කොහොමද මගේ හදවත හදාගන්නේ. මම කරපු පෙර පවකින් තමයි මගේ ජීවිතය බේරුණේ. මීට හොඳයි මමත් මරණයට පත් වුණා නම්. අන්න එහෙම පියතුමාව කඳුලැලි සලනවා. එනමුත් එක පුදුමායක් ඇත නොකියා ඉන්න බැරි. සිව්පාවන් සහ පක්ෂින් එකම සතෙක් නොමැත මැරි. ඉවෙන් වගේ දැනිලා මා විපතක් අද සිදු වේවි. බේරෙන්නට කරදරයෙන් වෙන පැත්තක් වෙත යාවි. පාරේ තිබුණු පාලං ඇත ගලවාලා විසි කරලා. හරියට වෛරයට ආපු රැල්ලක් ලෙස වියරු වෙලා. තාර පාරේ තාර කන්ට ගලවා බිම හාරාලා. දැන් මහ පාරක් නැත වලවල් ඇත බිම හාරාලා. රේල් පාරේ රේල් පීලි ගලවා වෙනතක තිබුණේ. නැව් බෝට්ටු ඔරු පාරුද කැලවල්ලක් දී තිබුණේ. මොනතරම් විපැත්ති වුණත් නොකියාම ඉන්න බැරි වදනක් තියෙනවා. සිව්පාවන් සහ පක්ෂීන් කිසිම සතෙක් මරණයට පත් වුණේ නෑ. ඔවුන්ට ඉවෙන් වගේ මහා විපතක පෙරනිමිති පෙනිලා විපත වන්නට කලින්ම වෙන පැත්තක් ලෙස පායොමු කළා තිබුණා. තාර පාරේ තාර කට්ට ගලවලා බිම හාරලා රේල් පාරේ රේල් පීලි ගලවා දාලා. හරියට වෛරයෙන් ආපු රැල්ලක් වගේ මෙය රංගපාලා තිබුණා. දේවරයින් හට සිදුන පාඩුව නම් කියනු බැරි. දේවරයින් දැන් ඉන්නේ හැම දෙනෙතේ කඳුළු
ධීවරයින්ට සිදුවුණ පාඩුව කියලා නිම කරන්නට බෑ. ධීවරයින්ගේ දැස්වල කඳුළු කැට නිතරම වගේ පිරී තියෙනවා. උපයාගෙන දිවි ගෙවාපු රැකියාවක් නැති වුණා. දැල් ඔරු සහ බෝට්ටු ආම්පන්න සුනාමි රැල්ලෙන් විනාශයටපත් වුණා. ලොකු පෝසත් අය විනාඩි ගානකින් නිවාස අහිමි දුප්පතුන් බවට පත් වුණා. අන්තිමේදී අනාථ කඳුවරු වල නවතින්නට වුණා. බලන්න දැන් කන්නට නෑ බොන්නට නෑ සියලු දෙනාටම නොහිතපු දුක්මුසු ඉරණමකට මුණ පාන්නට සිදු වුණා. පුංචි දරුවෝ බඩගින්දර උහුලන්න බැරුව හඬා වැටෙනවා. සියලු දෙනාම කරපු කර්මයකින් වගේ දුකින් පෙළෙනවා. දුක ඉවස ගන්න බැරුව හඬා වැටෙනවා. දරුවන් අට යන්නට දැන් පාසල් නැත ඉතුරු වෙලා. පාසල් ජල පහර නිසා ඇත පොළවට පහත් වෙලා. දරුවන් පාසල් තිබුණත් යන්නේ කොහොමද සිතන්න. අඳින ඇඳුම් පොත්පත් නැත පාව ගිහින් නැත පෙනෙන්න. ඔය වාගේ දුක් ගින්දර හැම ගමකම පත්තු වුණා. හැම ගමකම මරණ ගොඩක් වලලන්නට සිද්ධ වුණා. සුනාමි රුදු පහරින් උන විපත්ති බෑ පවසන්නට. මම මිය යන තුරු කිව්වත් කියලා බෑ නිම කෙරුමට. සුනාමි රුදු රළ පහරත් සිහිනයකැයි සිතට ගමු. නැවත වරක් රට ගොඩ නැගුමට වෙර වීරිය ගනිමු. දරුවන් හට දැන් යන්න පාසල් නෑ පොළවට පහත් වෙලා. පාසල් තිබුණත් යන්නට අඳින්න ඇඳුම් නෑ පොත්පත් නෑ ජලපහරට හෝදාගෙන ගිහින්. මේ වගේ දුක් ගින්දර හැම ගමකම පත් වුණා. හැම ගමකම මරණ ගොඩක් වලලාන්නට සිද්ධ වුණා. සුනාමි රළ පහරේ විස්තර මම මිය යනතුරු කවියෙන් කිව්වත් නිම කිරීමට බෑ. ඒ සුනාමි රුදු රළ පහර සිහිනයක් යයි සිතට අරගෙන නැවත වරක් රට ගොඩ නගන්න විරවීරය උත්සාහය ගන්නට ඕන. මිනිසුන් පොදි පොකුරු ගණන් තැන් තැන් වල මැරී උන්නේ. පමණක් අය තමන්ගේ ඥාතීන් කවුද හඳුනගන්නේ. හඳුන නොගත් මරණ ගණන මෙතෙක් කියා බෑ කියන්න. මෘත ශරීර කාරවලට ඒ මලකුණු ගෙනත් දැම්ම. දැන් මලකුණු දහස් ගණන් දින ගෙවිලා කුණු වෙනවා. ඒවා මීදම් කරන්න මිනි පෙට්ටි නැති වෙනවා. හඳුන ගන්න තිබෙයි මරණ කිසිම කෙනෙක් නැත එන්නේ. කුණු වී දැන් ගඳ ගන්නවන් ඉවස ගන්න බැරි වෙන්නේ. චාරිත්‍රය වාරිත්‍රය ගැන නොතකා එවන් දිනේ. පවසන්නම් වලලපු හැටි තිබුණ මිනි එවන් දිනේ. මිනිසුන් පොදි පොකුරු ගණන් තැන් තැන් වල මැරී උන්නා. පමණක් අය තමන්ගේ ඥාතීන් කවුද හඳුනගත්තා. හඳුන නොගත් මරණ ගාන මෙතෙකයි කියා පවසන්නට බෑ. මෘත ශරීර ගාලවල මලකුණු දින ගෙවි කුණු වෙනවා. මේ මරණ තවදුරටත් තියාගන්න බැරි හේයින් චාරිත්‍රය වාරිත්‍රය ගැන නොතකා ඒවා මිහිදම් කළ හැටි මෙසේ පවසන්නම්. හතර රියන නැතමැන්නේ අඩි ගානක වලක් කැපුයි. උදළු වලින් කපනාවල පුල්ඩෝසර එනුයි කැපුවේ. හතර දෙනෙක් කරින්ගෙනෙන මිනි පෙට්ටි නැත තිබුණේ. කපාපු වල වෙත මල මිනි පුල්ඩෝසර
4 රියන මැනලා කපන වල මෙදා අඩිගානක වලක් බුල්ඩෝසරයෙන් කැපුවා. 4 දෙනෙක් කරෙන් ගෙනෙන මිනි පෙට්ටිය වෙනුවට අර කපාපු වලට මලමිනි බුල්ඩෝසරයෙන් දැම්මා. එදා අතින් දමාපු පස්මිට වෙනුවට මෙදවස බුල්ඩෝසරයෙන් මහා පස්කන්දත් දාලා මලමිනි යට කළා. ඔන්න ඔය වගේ ඊටාම දුක්මුසු ඉරණමකට මිනිසුන් ජාතියට මූණ පෑමට සිදු වුණා. මේ සුනාමිය විස්තර කවියෙන් නිමා කෙරුමට මත්තෙන් මම පවසන මේ දෙයට හොඳින් කම් යොමු කරන්න. සුනාමියට පෙර මිනිසු නොමැරෙනවයි සිතින් සිතා. කල් ගෙව්වේ විදිය ඔබට මෙසේ පවසමි. වැඩිහිටි ඒ නිවාසවල දෙමාපියන් තනි කෙරුවේ. ලේ ටික කිරි කර දුන් බව අමතක කෙරුවේ. මහන්සි වී ඇති දැඩි කල පියතුමාව පන්නාලා. ඇයිදෝ දරුවනින් ඒ ලෙස දුක් ගිනි දුන්නේ. යාචකයෙක් හිඟමනෙන් ආවොත් නිවසේ දොරවලා. කන්න ටිකක් නොදී ඇයිද ඔහු එලවන්නේ. ඉඩම් කඩම් තණ්හාවෙන් පවුලේ අය මරාගනී. මේ ලොව හැම අනියත බව ඇයි නොසිතන්නේ. උපමන වස්තුව තිබුණත් තණ්හා සිත පොදි බැන්දත්. කොයි කවුරුත් මිය යනවා එය දැනගන්නේ. සුනාමි ව්‍යසනයට පෙර මිනිස්සු ජීවත් වුණේ හරියට මිය යන්නේ නැති අය වගේ. වැඩිහිටි නිවාසවල දෙමාපියන් තනි කරනවා. ලේ ටික කිරිකර දුන් බව අමතක කළා. මහන්සි වී ඇතිදැඩි කළ පියතුමා නිවසින් පන්නනවා. යාචකයෙක් හිඟමනේ ආවොත් දොර වහලා ඔහු එලවනවා. ඉඩම් කඩම් තණ්හාවෙන් පවුලේ සහෝදරයෝ මරා ගන්නවා. මේ ලොව අනියත බව සියලුම දෙය අනියත බව කිසිම කෙනෙක් හිතන්නේ නැහැ. කොපමණ වස්තුව තිබුණත් තණ්හාව සිතේ පොදි බැන්දත් අප සියලුම දෙනා මිය යනවා. ඒ ගැන සිතන්න ඕන, කල්පනා කරන්න ඕන. දැක්කද පින්වත නැතිවන සියලුම දේ නැති වෙනවා. කරගත්ොත් පින් අප සැම එය නිවනට අත් වෙනවා. ගෙදර බුදුන් වගේ මව්පියෝ දෙන්නා පන වගේ රකින්න. උදේ හවස තෙල් මල්ගෙන බුදු සමිඳුන් අට පුදන්න. හැමතිස්සෙම හතුරාටත් හැකිසේ මෙත් වඩාන් ඉන්න. දුගියෙක් යාචකයෙක් ආවොත් දන් වේලක් බෙදන්න. හොඳ සිතුවිලි සිතේ දරන් ධර්මය නිතරම රකින්න. අද සිටවත් සිතට ගන්න මැරෙන අයෙක් වගේ ඉන්න. දැක්කද පින්වතුනි, ඇතිවන සියලුම දේ නැති වෙනවා. කරගත්තොත් පිනක් එය අපේ නිවනට හිමි වෙනවා. ගෙදර බුදුන් වගේ දෙමාපියන් ඇස් දෙක වගේ පන වගේ රැක ගන්න ඕන. උදේ හවස තෙල් මල් වලින් බුදු සමිඳුන්ට පුද දෙන්න ඕන. හැමතිස්සෙම හතුරාටත් හැකිසේ මෙත් වඩන්න ඕන. දුගියෙක් යාචකයෙක් ආවොතින් දන් වේලක් දීලා ඔහුට සලකන්න ඕන. හොඳ සිතුවිලි සිතේ දරාගෙන ධර්මය රැකගෙන මැරෙන අයෙක් වගේ ජීවත් වෙන්න අප මිනිසුන් වශයෙන් සිතර ගන්න ඕන. මෙතෙක් වෙලා විරිඳු කිව්වා ඔබ සැමටම රස කරමින්. තවත් දිනක හමු වෙන්නම් අරගෙන රස විරිඳු හොඳින්. විරිඳු මේ මට පුරුදු කළේ ආදර බර අම්මා හොඳින්. දෙවියන්ගෙන් යදිනවා මම අම්මව රැක ගන්න ලෙසින්. උඩා
නිම වෙනවා කිව්මේ මටත් ඇසු ඔබටත් නිවන් ඵලය හිමි වෙනවා සුනාමි කතා වස්තුව මෙතනින් නිමා වෙන අතර එය ගායනා කළ මට විරුදු බණ පුරුදු පුහුණු කළ මගේ ආදරණීය අම්මාටත් ඒ සවන් දුන් ඔබටත් මරණයෙන් මතු සදාකාලික දුක නැත්තා වූ අමා මහ නිවන් සුව ලැබේවායි එකම සිතින් ප්‍රාර්ථනා කරමු